ආයිබෝවන් සුබ දවසක්. අදත් සතියකට විරාමයකට පස්සේ අපි ඔබව හමු වෙනවා ලතා මඩුළු හේවනේ. හැමදාම ඔබ මා සමග ඉන්න හින්දා මට තනිකමක් දැනෙන්නේ නැහැ. මම එහෙම කිව්වේ ඔබේ ලිපි වලින් ලතා මඩුළු අද පිළිලා තියෙන හින්දා වෙනදා වගේම. ඉතින් අද අපි කතා බහ කරන තොරතුරු පිළිබඳවයි මේ සිහිපත් කිරීම මුලින්ම. එන්නම අපේ ලතා මඩුළු ලැබෙන ලිපි ප්‍රමාණය වැඩි පොතපත ගැන දැනුම ලබාගත් ඔබෙන්. ඉතින් අදත් වෙනදා වගේම අපි ඔබට බොහොම වටිනා ගණා පොතක් හඳුන්වා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒ පොත ඇසුරින් අදත් ප්‍රශ්නයක් යොමු කරලා නිවැරදිව පිළිතුරු එවන ඔබට පොත් කට්ටලයක් තෑගි දෙන්නට බලාපොරොත්තු වෙනවා ලතා මඩුල්ලෙන්. අද අපි ඔබට හඳුන්වා දෙන්නේ බොහොම අපූර්ව පොතක්. ඉරිදා ලංකාදීප පුවත්පතේ නියෝජකත්ව ප්‍රේමකීර්ති රණතුංග මහතා ලියූ මාලිගයේ සිරකාර්ය කෘතියයි අද අපි ඔබට හඳුන්වා දෙන්නේ. ඉතිහාසයේ සාහිත්‍ය රසය වගේම අපේ ජීවිතවලට ගත හැකි බොහෝ දෑ මේ පොතේ අන්තර්ගත වෙලා තියෙනවා. මාලිගයේ සිරකාරිය ගැන අහන්න දැනගන්න අපිත් එක්ක ඉන්න ලතා මඩුල්ලේ පෙරවරු 11 වෙනකන්. උරු වටිනා පොතක් හඳුන්වා දීලා ඒ පොත ඇසුරින් යොමු කරන ප්‍රශ්න යොමු කරන්නයි සූදානම් වෙන්නේ. ඊට පෙර මෙන්න මේ ලිපියත් අපිට කියවන්න ඕනේ. මේ දීර්ඝ ලිපියක් අපිට එවලා තියෙනවා ගංගොඩවිල නොගේගොඩ විමලාවත්ත පාරේ W සුමනාවතී මහත්මිය. ඇය සඳහන් කරලා තියෙනවා මම ලතා මඩුල්ලට ලියා කීප විටක්ම දුන්නා. අපි 3 දිනකටම පොත් ලැබුණේ නැහැ කියලා දිනක් සඳහන් කරලා තියෙන එක දිනයක් මතකත් නැහැ කියලා තියෙනවා. මම හිතන්නේ සුමනාවතී මහත්මිය නම් 3කින් අවස්ථා 3කදී ලියලා වෙන්නේ නැති. සුමනාවතී මහත්මිය වැඩසටහන ඉවර වෙලා මට දුරැමතුමක් දෙන්න මං පොත බලලා ඔබේ ත්‍යාග කවද දෙව්වේ කියලා සඳහන් කරන්න පුළුවන්. ඉතින් මේ අපි ගොඩාක් පිළිතුරු පත්‍ර ලැබුණත් අපි ඒවා ජයග්‍රාහකයෝ ඉඩකඩ ගන්නේ නැත්තේ කියන්න ඊට වඩා වටිනවා අපිට ඔබේ ජයග්‍රහණය ගුවන්විදුලියේ නොකියුවත් ඔබේ පොත අනිවාර්යෙන් ඔබ ජයග්‍රහණය කරන් අපි ලැබෙනවා. අපිට තියෙන මේ සීමිත ඉඩකඩේ අපි ගොඩක් දේවල් කතා කරන හින්දා කොහොමවත් ගිය සතියේ අපි කතා කරේ මාධ්‍යවිදි ශාස්ත්‍රපති චාමික මුණසිංහ ලියූ බොදුවැස විදුවැසයිට ලොව කියන පොත පිළිබඳව විශේෂයෙන්ම මේ ලෝක විනාශය ගැන සහ බොහෝ දේවල් මේ පොතේ අන්තර්ගත වෙලා තිබුණා අපි කතා කරා. ඉතින් සූර්ය ගුණසේකර මහතා අපිත් එක්ක ගිය සතියේ සම්බන්ධ වුණේ. එතුමාගේ කතාන ටිකක් අපහැදිලිව ඇහුණා කියලාත් සමහර අසන්න දුරැමතුම් දීලා කිව්වා. කොහොමවත් අපි ඉදිරි දවසකදීත් මේ පොත පිළිබඳව කතා බහ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ පොතට පිළිතුරුපත් ඔබ එවලා තියෙනවා ගොඩක්. ඒ අයට ජයග්‍රහණය අපි ලබා දෙනවා. අපි ඉක්මනට ඔබේ ජයග්‍රහණ පිළිබඳව ඔබට ලිඛිතව දැනුම් දෙනවා ත්‍යාගත් එක්ක. එහෙමනම් වෙලා යන හින්දා අද දවසේ පොත හඳුනා ගන්නටයි අප සූදානම් වෙන්නේ මෙලෙස. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී බුදුනෙතින් දකින්නට බුදු සිතින් සිතන්නට ලක්දානන් පුබුදුවන සංගායනාවකට කාලයයි සංගායනාවකට කාලයයි දහම හද නිවාරන්. ඔයතින් දහම් සංගායනාවකට කාලයයි. ඒ හින්දාම තමයි ලතා මඩුළු හේවනේදී අපි හැමදාමත් ඔබට දහම් පොතක් හඳුන්වා දීලා ඒ පොත ඇසුරින් ප්‍රශ්නයක් යොමු කරලා වටිනා දහම් පොත් කට්ටලයක් තෑගි දෙන්නේ. අද අපි ඔබට හඳුන්වා දෙන්නේ මේ දඹදෙණි පුරාවෘත්තයත් අඩංගු වෙච්ච ඉතිහාසය ගැන කතා කරන බොහොම අපූර්ව පොතක්. ඉරිදා ලංකාදීප පුවත්පතේ නියෝජකත්ව ප්‍රේමකීර්ති රණතුංග මහතා ලියූ මාලිගයේ සිරකාරිය පිළිබඳවයි අද කතා කරන්නේ. ඉතින් මේ පොත වෙනදා වගේම අරගත්තොත් ඔබට අනිත් පොතත් එක්ක බොහෝ දේවල් ඉගෙන ගන්න පුළුවන් පොත කියවලා. අපිත් එක්ක ඉන්නවා
ඉරිදා ලංකාදීප පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ප්‍රේමකීර්ති රන්තුංග මහතා අයබෝන් කියලා පිළිගන්න ගමන් අපි කැමැති ඔබතුමාගේ මුලින්ම දැනගන්න මාළිගයේ සිරකාරී කෘතියේ අන්තර්ගතය කෙටියෙන්. අපි ගත්තොත් පැරණි ලංකාව එක්සේසක් කළ රජවරු ගණනාවක් හිටියා. ඒකෙන් එක්කෙනෙක් තමයි දඹදෙණියේ රජ කරපු දෙවෙනි පරාක්‍රමබාහු මහරජතුමා. මේ රජතුමාගේ ඉතිහාසය පොඩ්ඩක් ගත්තොත් අපි වර්ෂ 1230 විතර වෙනකොට ભેද බින්න වෙලා කැඩිච්ච ලංකාවක් තමයි එතුමා බිහි වෙනකොට තිබුණේ. ඊට පස්සේ එතුමා බිහි වෙනකොට කාලිංග මාග කියලා ඉන්දියානු ආක්‍රමණික රජ කෙනෙක් ඇවිල්ලා, ඒ කියන්නේ ආක්‍රමණික බීසුණු ඝාතකයෙක් යා. ඒ ඇවිල්ලා මුළු සිංහල රජ පරම්පරාව විනාශ කරලා ඊට පස්සේ වෙනකොට සම්පූර්ණම පොළොන්නරු රාජධානිය අල්ලගත්තා. ඒකවල අගනුවර තිබ්බේ පොළොන්නරුව. මේ පොළොන්නරුව අල්ලගෙන එයා ගෙනිච්ච මහා දැවැන්ත භීෂණයට ජනතාව දහස් ගණනින් බිලි වුණා. කාන්තාවෝ එයා බලහත්කාරයෙන් එයාගේ හමුදාවට සොරි බටයන්ට සිංහල කාන්තාව විවාහ කරලා දීලා ඒක ජනවාර්ගික සුද්ධ කිරීමක් හැටියට මම දකින්නේ. ඒක වර්තමානයේ ගොඩාක් යුරෝපීය රටවල් වල ජනවාර්ගික සුද්ධ කිරීමක්. ඒ කියන්නේ වෙන පිරිසක් ඇවිල්ලා පිරිමි ඇවිල්ලා ඒ රටේ ජනතාව කාන්තාව බලහත්කාරයෙන් කසාද බැඳලා බිහි වෙන ළමයි එතකොට ආක්‍රමණිකයාගේ ළමයි ජනවාර්ගික සුද්ධ කිරීමක් බවට මෙයාපත් කළා. ඒ ඔක්කොගෙම රට ගලව ගන්න තමයි දෙවෙනි පරාක්‍රමබාහු රජුරෝ මහ විශාල සටනක් කරලා ආක්‍රමණිකයා කාලිංග මාග පන්නලා දාලා රටේ බලය එයාගේ අතට අරගෙන ලංකාව තනි රාජ්‍යයක් බවට පත් කළා. ඉතින් එයාගේ ඉසවරු දෙන්නෙක් හිටියාගේ ඉතිහාසය තියෙනවා. එයා හිටියේ දඹදෙණිය කුරුණා දිස්ත්‍රික්කයේ වර්තමාන දඹදෙණිය කියන ප්‍රදේශය මූලික කරලා තමයි රජුරුවන්ගේ රාජධානිය තිබුණේ. එක බිසෝවක් තමයි එයාගේ සුනේත්‍රා දේවී, අනික් බිසෝවගේ නම සිරිවඩන දේවී. ඉතින් මේ දෙන්න මැදි කරලා ඉතිහාසයෙන් ගත්ත පොඩි සිදුවීම් ටිකක් ස්ථාපනය කරලා මම පොඩි කතන්දරයක් ලිව්වා. ඒක තමයි මාළිගයේ සිරකාරිය කියලා ඊට දාලා තියෙන්නේ. හොඳයි රන්තුංග මහතානි, දැන් මාළිගයේ සිරකාරිය පිළිබඳව ඔබතුමා සඳහන් කරා වගේ සුනේත්‍රා දේවිය පිළිබඳව විවිධ තොරතුරු අඩංගු වෙලා තියෙනවා. සුනේත්‍රා දේවිය පිළිබඳව ඇතුළත් වෙලා තියෙන තොරතුරු ගැන කතා කරොත් අපි අලිත්. සුනේත්‍රා දේවිය කියන එක්කෙනා රජුරවන්ට බොහොම ලෙන්ගතුයි. එයා තමයි ඒ රජුරවන්ගේ පළවෙනි බිසව. රජතුමාට අභිෂේකයට එයා තවත් බිසව ලබා ගන්නවා. මොකද මේ අභිෂේකය වෙන්න රජ කෙනෙකුට බිසව බොහොම උභයකුල පාරිශුද්ධ, ඒ වගේම ඉහළ කුලයක වෙන්න ඕනේ. ඒ වගේ සිදුවීම් කිහිපයක් තියෙනවා රජ කෙනෙකුට බිසව අභිෂේක කරන්න. ඉතින් මෙයාට මොකක් හරි සිදුවීමක් නිසා ඉතිහාසයේ සුනේත්‍රා දේවී රජතුමාගේ පළවෙනි බිසව අග බිසව බවට පත් වෙන්න බැරි වුණා. ඉතිහාසෙ නම් ගොඩක් තැන්වල තියෙන අග බිසවක් හැටියට නෙවෙයි. කොහොම හරි සමහර තැන්වල තියෙනවා මේ දඹදෙණියේ ලියවිච්ච පැරණි ජන කතාවල මූලාශ්‍රවල මේ දෙන්නම විසවරු කියලා. ඉතින් එතුමිය රජතුමාගේ මාලිගාවේ දඹදෙණියේ තියෙන ජනප්‍රවාදවල තියෙනවා බිසෝ කොටු 999ක් තිබ්බා කියලා. බිසෝ කොටුවක් කියලා කියන්නේ ඒ කාලේ බිසෝ ඉන්න කාමරය. එතකොට ඉතින් රජතුමාට බිසෝවරු විශාල ප්‍රමාණයක් හිටියයි කියලා තමයි ජන කතාවල ජනප්‍රවාදවල තියෙන්නේ. අග බිසවක් නොවුනත් ප්‍රධාන බිසවක් කරන සුනේත්‍රා දේවිය ඉතින් අලුත් බිසවක් එනකොට එතුමියට මුහුණ පාන්න වෙන යම් යම් සිදුවීම් සිත් ඇවුල් එහෙම තියෙනවා. ඉතින් එව්වා ඉතින් මම කතාවක් හැටියට නිර්මාණය කළා. ඒ වගේම එතුමියගේ මේ පරම්පරාවට ඒ විකල පුටුවට ගෙනියන රජුරවන මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙන්න ඇති. ඒකත් ඉතින් මේක ඉතිහාස කෘතියක් නෙවෙයි. මේක ඉතිහාස කෘතියක් අල්ලලා ඉතිහාසයේ යම් සිදුවීමක් අල්ලලා ලියාපු කතාවක් හින්දා ප්‍රබන්ධයක් හැටියට ඒ ටික ලිව්වා. මාළිගයේ සිරකාරිය කෘතිය කියවගෙන යද්දී ප්‍රේමකීර්ති රන්තුංග මහතානි අපට හමු වෙන චරිත පිළිබඳව සිහිපත් කරනවා නම් තුන්වෙනි විජයබාහු රජුරෝ එතුමා තමයි දෙවෙනි පරාක්‍රමබාහු රජුරුවන්ගේ පියාණන්. පොළොන්නරුවෙන් ඇවිල්ලා ඊට පස්සේ දඹදෙණියේ ගිරි ගුහා තියෙනවා, විශාල වශයෙන් ගල් තියෙන දඹදෙණිය වර්තමාන අලව්ව කියන ප්‍රදේශය, පොල්ගහවිල කියන ප්‍රදේශ මූලික කරගෙන ඒ ප්‍රදේශවල තියෙනවා කඳු වැටි උදකලා කඳු ගණනාවක්. ওই කඳු වල තමයි මේ රජුරුවෝ ඉඳලා තියෙන්නේ. ඒ විජයබාහු රජුරුවෝ එයා රජ වුණා දඹදෙණියේ. හැබැයි අවුරුදු 2කට විතර කාලයක් තමයි අගරජු හැටියට රජතුමා සලකන්නේ. නමුත් තාට එයා පසුබිම හදලා දුන්නා. උදාහරණයක් හැටියට කියනවා නම් මේ දුටුගැමුණු රජතුමාට කාවන්තිස්ස රජුරුව පසුබිම හැදුවා වගේ. ඉතින් ඒ රජුරුව විඳපු දුක තියෙනවා. ඒ රජුරුව ගැන තියෙනවා. එතකොට දෙවෙනි පරාක්‍රමබාහු රජුරුවෝ ඒ කරපු සටන ඒක ඉතිහාසෙ ගත්තොත් පළවෙනි පරාක්‍රමබාහු පළවෙනි විජයබාහු රජවරු වගේම වර්තමාන භාෂාවෙන් කියනවා නම් ගරිල්ලා සටනක් වගේ දෙයක්. කියන්නේ හැංගිලා ගිහිල්ලා පහර දීලා මහා රෑ යා පහර දුන්නා කියලා කියනවා. ඒ කියන්නේ ගල් විදින යන්ත්‍ර. නූතන යුද තාක්ෂණයේ තියෙන ඔය සමහර එව්වා තමනේ මල්ටි බැරල් යන්ත්‍ර කියන්නේ. ඒ වගේ ගල් විදින විශාල යන්ත්‍ර තිබ්බලු. එක සැරේ විශාල ගල් ප්‍රමාණයක් බලකොටුවකට විදිනවා. ගහලා දානවා. ඒ වගේ දේවල් ඒ රජුරුවන්ගේ තිබුණා. ඊට පස්සේ තව සුනේත්‍රා දේවියගේ මේ කතන්දරේ රජුරුවන්ට විශාල සහායක් දුන්න මේ සියලු සටන් වලට දේව ප්‍රතිරාජ කියන සෙනවිතුමා. එතුමා දඹදෙණියේ ඉඳන් වර්තමානයේ ගත්තාම
දෙවුන්තර උපුල්වන් දේවාලය දක්වාම රජතුමාගේ බලය දේව ප්‍රතිරාජ සෙනෙවිතුමා තමයි නිරූපණය කළේ. එතුමා තමයි පළවෙනි එතුමාගේ සෙන්පතියා. ඒ වගේම එතුමාගේ සම්පූර්ණ බලය ක්‍රියාත්මක කර රෝහිතයා රජුරෝ තරුණයි. දේව ප්‍රතිරාජ සෙනෙවිතුමා ගොඩක් මහලුයි. ඒ කියන්නේ වයසයි. එයාගේ අත්දැකීම් සියල්ල අර රජුරන්ට දෙනවා. ඉතින් දීලා දේවපති රාජ තමයි කතාවේ වැඩි ප්‍රමාණයක් බල කේන්ද්‍රය වෙන්නේ. ඒ කියන්නේ බලය තියෙන්නේ දේවපති රාජ සෙනෙවිතුමාට. අනික එක්කෙනා සිරිවඩන දේවිය. එතුමියගේ නම් පොඩි කාලයයි අපේ පොතේ තියෙන්නේ. මොකද එතුමිය අගබිසෝ වුණේ අවසාන කාලේ. ඉතින් ওই චරිත ටික එකතු වෙලා ඊට පස්සේ එතුමියට සිරකාරියක් හැටියට ඒ කියන්නේ මහරජ කෙනෙකුගේ මාලිගාවක ඉන්න බිසවරු ගැන ගොඩක් අතන්දර ජනතාව දන්නවා. මොකද අපි හිතන වර්තමාන නූතන නිදහස යාලට නැහැ. රජුරෝ බිසව ගැනක් දාපුවාම එහෙමම අය බිසවගේ නිදහස සම්පූර්ණයෙන් ඇහිරිලා යනවා. එක බිසවක් කියනවා ඒක මාලිගාවේ ඉන්න එක අන්තఃපුරේනේ. ඒකට කියන්නේ අන්තঃපුරේ එක කාන්තාවක් කියනවා මේ එතුමිය රජතුමාව දැකලවත් නැහැ. ඉතින් ඒ වගේ දෙයක් තමයි රජවරුන්ගේ අන්තঃපුරවල තියෙන්නේ. ඉතින් බිසව කොටු 999ක් එක්කලා ඉතින් මම හිතුවා මේ වගේ දේවල් තමයි වෙන්නේ නැත්තේ. ඒක ප්‍රතිනිරූපණය කළා මේ කතාව ඇතුලේ. හොඳයි අවසාන වශයෙන් ප්‍රේමකීර්ති රන්තු මහතානි අපිට පැහැදිලි කිරීමක් කරලා දෙන්න. දැන් විශේෂයෙන් මේ මාලිගයේ සිරකාරී කෘතිය කියවන පාඨක සහෝදරයට මේ පොත හරහා ලබා දෙන්නට උත්සාහ කරන පණිවිඩය මොකක්ද? ලංකා ඉතිහාසයේ ලංකාව එක්සේසත් කළ රජවරු හිටියා. දුටුගැමුණු රජතුමා හිටියා, ගජබා රජතුමා, වසභ රජතුමා, ඊට පස්සේ විජයබාහු රජතුමා, මහා පරාක්‍රමබාහු. ඒ වගේ රජවරු නිසා තමයි නූතන ලංකාවේ සිංහල කියන ජනවර්ගය මේ විදිහට රැකිලා තියෙන්නේ. ඒකට විශාල දායකත්වයක් රජවරුන්ට සමානවම කරපු එක්කෙනෙක් තමයි දෙවෙනි පරාක්‍රමබාහු කියන දඹදෙණිය රාජධානිය කරගත්ත රජතුමා. එතුමා කැඩිලා බෙදලා තිබිච්ච සොලියට ඉන්දියාවෙන් ආපු කේරළ ප්‍රදේශයෙන් ආපු ආක්‍රමණිකයන්ට යට වෙලා තිබිච්ච රට මුදාගත්තේ රජතුමා. ඉතින් ඒකෙන් ඒ ස්ථාන දින වකවානු පිළිබඳව ඉතිහාසයේ ඇතිවෙන තියෙන ඇත්ත කතන්දරය තමයි අරගත්තේ. ඒකෙන් නූතන ලාංකිකයාට අපේ මුතුන් මිත්තෝ මේ රට හැදුවේ මෙහෙමයි කියන පණිවිඩය දෙන්න බලාපොරොත්තු වුණා. ඒ වගේම රජ පරම්පරාවක රජ ගෙයක් ඇතුලේ වෙන අපි නොහිතන දේවල් නේ සිදු වෙන්නේ. රජවරුන්ගේ බිසවරුන්ට ප්‍රශ්න ඇති වෙනවා. අපි හිතන නූතන නිදහස ඇවිදින්න නිදහසේ බෑ. රජතුමාටත් බෑ. ඊට පස්සේ මේ ප්‍රදේශයේ තියෙන ජනප්‍රවාද ගත්තාම මේ රජතුමා සුන්දරෙක් කෙනෙක්. ඒ වගේම එයා බොහොම වර්තමාන වචන කියන ප්‍රජාන්තවාදී. ඒ වගේම එයා බොහොම සැරපරුෂයි. මේ සියල්ලම එකතු වෙලා තමයි මේ කතාව ඇතුලේ තියෙන්නේ. දඹදෙණි රාජධානිය තිබුණේ අවුරුදු 60ක් විතර තමයි නිල වශයෙන් රාජධානිය තිබුණේ. ඊට කලින් ඉඳන් මෙතන මූලස්ථානයක් හැටියට තිබුණා. නමුත් දඹදෙණි රාජධානියේ තියෙන ලංකාවේ පළවෙනි එක අනුරාධපුරය, දෙවෙනි එක පොළොන්නරුව, තුන්වෙනි රාජධානිය තමයි දඹදෙණි. මේ රාජධානිය පිළිබඳව දින වකවානු ඊට පස්සේ රජතුමා හිටපු හැටි, ඊට පස්සේ එතන තමයි ලංකාවේ වැදගත්ම දළදා පෙරහැර සිද්ධ වුණේ. දළදා මාලිගාව අදටත් දඹදෙණියේ තියෙනවා. ඒ කාලේ තිබ්බයි කියන්නේ තුන් මහල් දළදා මාලිගාවක්. අද තට්ටු දෙකක මාලිගාවක් තියෙනවා. ඊට පස්සේ උඩරට රාජධානිය 1800 ගණන් හදපු මාලිගාවක් තමයි දැන් තියෙන්නේ. ඉතින් මේ ප්‍රදේශය රටේ ඉතිහාසයේ මහ විශාල සුවිශේෂ වැදගත්කමක් තිබ්බ දළදා වහන්සේ වැඩ හිටපු ප්‍රධාන ස්ථානයක්. ඉතින් මම හිතනවා දඹදෙණිය ගැන ආධාරණ අයට, දළදා වහන්සේ ගැන ආධාරණ අයට දළදා වහන්සේ වැඩ හිටපු තැනක් හැටියට දඹදෙණියේ කතන්දරේ කියවන්න සුදුසුයි කියලා. හොඳයි අප බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඉරිදා ලංකාදීප පොත්පතේ නියෝජකත්වරු ප්‍රේමකීර්ති රන්තු මහතාට ඔබතුමාගේ මාලිගයේ සිරකාරී කෘතිය පිළිබඳව කතා කරන්න ලතා මඩුල්ල එකතු වුණාට ඉතින් මාලිගයේ සිරකාරී පොතත් එක්ක වටිනා පොත් කටලයක් ඔබට හැමදාමත් තෑගි දෙන සාහිත්‍ය පොත් පියසෙන් සාහිත්‍ය පොත් පියසේ අධිපති මාධ්‍යවේදී ශාස්ත්‍රපති චාමික මුණසිංහ මහතා අපිත් එක්ක ඉන්නවා. චාමික තාම කිටි කාලේ අද දවසේ අපිට තියෙන්නේ කවදද මේ පොත ආපාතටපත් වෙන්නේ? ඒ වගේම අද ශ්‍රාවකයන්ට ඔබ යොමු කරන ප්‍රශ්නේ මොකක්ද? අපි කැමති ඒට ඔබෙන් පිළිතුරු ලබා ගන්න. ආයිබෝන්. අයිබෝන් සුබානි, මේ පොත මේ එළඹෙන ඉරිදා 31 වෙනිදා උදෑසන 10ට තමයි අපේ පාඨක ලෝකයට දායාද වෙන්නේ. නුගේගොඩ විජේරාම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල මන්සන්දී අපේ අභිනව සාහිත්‍ය පොත් පියසේදී තමයි මේක එළි දකින්නේ. එතකොට මේ පොත ඊටාත්ම සහන අවම මිලකට ලබා දෙන්නට අපි දිනට කටයුතු යොදා තිබෙනවා. ඔබට ඕනෑම මේ සහෘද පාඨකී සියලු දෙනාටම විවෘතයි මේ උළෙල එන්නට පුළුවන්. නුගේගොඩ විජේරාම ජයවර්ධනපුර විශ්වවිද්‍යාල හන්දියේමයි මේක පැවැත්වෙන්නේ. සාහිත්‍ය පොත් පියසට පැමිණුණොතින් මේ පොත සහන මිල ලබා ගන්නත් කතුවරයාගේ අසන සහිතව ලබා ගන්නට අවකාශය තිබෙනවා. සුබානි, මේකද විශේෂයෙන් කියන්නට ඕනේ අපි දන්නවා අපේ කෞසිලවින අපේ ප්‍රථම මහා කාව්‍ය කෞසිලවින වගේ පොත්, ඒ වගේ විසුද්ධි මාර්ග සම්නය වගේ වටිනා කියන මහා නර්ග ග්‍රන්ථ රැසක් අපේ පාඨක ලෝකයට දායාද කරපු දෙවන පඬිත පරාක්‍රමබාහු රජුරුවන්ගේ ජීවිත මම හිතන්නේ එතුමාගේ රාජ්‍ය
කාලය පිළිබඳව එතුමාගේ රජ දවස පිළිබඳව එතුමාගේ බිසවරුන් පිළිබඳව බොහෝ වටිනා කියන කාරණා රැසක් මේ තුල අන්තර්ගතයි. නිසා ඊටමත්ම වටිනා ග්‍රන්ථයක් තමයි මේ 31 වෙනිදා ඉරිදා පාඨක ලෝකයට දායාද වෙන්නේ. මේකට උරුමයක් හිමිකමක් තියෙන කෙනෙක් තමයි මේක සම්පාදනය කරන්නේ. ඉරිදා ලංකාදීපේ නියෝජ්‍ය කර්තෘතුමා ප්‍රේමකීර්ති රණතුංග මහතා. එතුමාගේ ගම්පලාත එතුමා දක්වපු එකතු කරපු එක්රැස් කර මූලාශ්‍ර ජනශ්‍රුති සියල්ල පදනම් කරගෙන නිසා මේක ප්‍රබන්ධයක් කියලා බැහැර කරන්නට බෑ. මේ සත්‍ය හැම විටම ප්‍රබන්ධයට වඩා ශ්‍රේෂ්ඨයි. නිසා මේ තුල සත්‍ය මුසු කාරණා එක්තෙන් කරලා එහු මේ නිර්මාණය ඉදිරිපත් කරන්නේ. නිසා වටිනා කියන කාරණා ගොඩක් තියෙනවා. සුභානේ අපි මෙවර අසා සිටිමු මේ මාළිගේ සිරකාරිය කියන්නේ කවුද? මාළිගේ සිරකාරිය කවුද? ඒ වගේම මේ මාළිගේ සිරකාරිය කතාවේ අපිට හමු වෙන මුණ ගැසෙන චරිත මොනවද කියලා මෙවර අසා සිටිමු. ඒ නිසා අපි අපේ ඉතිහාසය අමතක කරන්න බෑ. ඉතිහාසය අමතක කර ජනතාව මිලෙජ්ජන් බවට පත් වෙයි කියලා ටීඑස් එලියට් වගේ පඬිවරු පවා කියලා තියෙනවා. බටහිර දාර්ශනිකයෝ පවා කියලා තියෙනවා. ඒ නිසා අපි ඉතිහාසයෙන් බැහැර වෙලා අපිට ඉදිරි අපේ අනාගතයක් ගොඩනගා ගන්නට බෑ. නිසා අපි මේ ඉතිහාසය වලපල්ලට දාන්න නැතුව අපේ ඉතිහාසයත් එක්ක අපේ ප්‍රෞಢත්වය මතු කරගෙනයි අපි මේ අනාගතේට අභිමානයේ යායුත්තේ කියන කාරණාව මේ කෘති හරහා කියාපාන සුභානි. හොඳයි ජාමික අපි ඔබට බෙහෙම සූතිවන්ත වෙනවා. අපිත් එක්ක සම්බන්ධ වුණාට ඉතින් මාධ්‍යවේදී ශාස්ත්‍රපති චාමික මුණසිංහ මහතාට මේ මාළිගේ සිරකාරී පොත පිළිබඳව කිසියම් ගැටලුවක් තියෙනවා නම් ඊළඟට ඔබේ ත්‍යාග පිළිබඳව වැඩසටහන් ලතා මඩුල්ලේදී මේ පොත් පිළිබඳව කරන කොටස කිසියම් ගැටලුවක් තියෙනවා යලි ශ්‍රවණය කරන්න අවශ්‍ය නම් කතා කරන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. එතුමාගේ දුරකථන අංකය 071 44 14 817 071 44 14 817. චාමික ඇහුවා වගේම අද අපි මේ පොත ඇසුරින් අහන ප්‍රශ්නේ තමයි මාළිගේ සිරකාරිය ලෙස නම් කරන්නේ කවුද සහ මේ පොතේ අඩංගු අපට හම් වෙන චරිත මොනවද? මාළිගේ සිරකාරිය වෙන්නේ කවුද සහ ඒ පොතේ අඩංගු චරිත මොනවද? නිර්මාණාත්මකව මේ පිළිතුර ලබන බ්‍රහස්පතින්දාට පෙර අපට ලියන්න. නිෂ්පාදිකා ලතා මඩුල්ල ස්වදේශීය සේවය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7 කියන ලිපිනයට නිෂ්පාදිකා ලතා මඩුල්ල ස්වදේශීය සේවය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7 අපේ ලිපිනය. එමනම් අපි අදට ගිහින් එන්නම් අතලා ගුණසේකර නිෂ්පාදනයේදී මා සමග එකතු වුණා මම සුභානි වැලිවිට. ලබන සතියේත් අපි අලුත් මාසෙක හමු යමු.